මහව කෝන්වැව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ නිවස ඉදිරිපිට වයස මාසයක පමණ බිළිඳියක් දමා ගොස් ඇතැයි මහව පොලිසිය ප්‍රකාශ කරනවා. ඒ අනුව පොලිසිය වාර්තා කළේ කෝන්වැව මහව ලිපිණේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවිකාවක් වූ ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවස ඉදිරිපස විවෘත කොටසේ පුටුවක් මත මෙසේ දමා ගොස් ඇති බවයි. මෙම සිදුවීම අදාළ නිවසියන් විසින් මහව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් මෙම බිළිඳියව නිකවැරදි රෝහලට ඇතුළත් කර ඇති බව පවසනවා. කෙසේ වෙතත් මහව පොලිසිය මගින් මේ සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනවා. එසේම අදාළ බිළිඳියගේ මව්පියා කවුරුන්දැයි තවම හෙළි වී නැති බවයි පොලිසිය වාර්තා කළේ. එම ස්ථානයේ තිබී හමු වෛද්‍ය වාර්තා අනුව මේ බිළිඳිය රෝහලක නොමේරූ ලදරු ඒකකයේ ප්‍රතිකාර ලබා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඒ වාර්තාවල සඳහන් මවගේ සහ රෝහලේ නම් කියවිය නොහැකි වනසේ සූරා දමා ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා. මේ අතර බිළිඳිය දමාගේ නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් වූ මාර්ගයක් අසල දරුවාගේ මවට අයත් යැයි සැක කෙරෙන ඇඳුම් කිහිපයක් දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම ස්ථානයටද පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා.